එක හෝන් එකක්වත් වදින්න නැති මෙච්චර දුර වාහන පොලිමක් දැකලා තියෙනවද දන්නේ නැහැ ඊට කලින් අපේ යාළුවෝ. මේ එක හෝන් එකක්වත් වදින්නේ නැහැ. මේ ඉස්සරහා මොකද්ද වෙලා තියෙන්නේ කියලා මෙයාලට ලොකු අදහසක් නැති වුණාට එයාලා කිලෝමීටර් 2ක් 3කට වඩා මේ පොලිම තියෙනවා. ඒ වුණාට මේ එයාලා මේ එක හෝන් එකක්වත් ගහන්නේ නැහැ. එක වාහනයකින්වත් එක හෝන් එකක්වත් ඇහෙන්නේ නැහැ. හරියට මෙතන මේ තුම්මන් හන්දියක් තියෙන්නේ. මේ තුම්මන් හන්දිය අරහෙනුත් වාහන එනවා මෙහෙනුත් වාහන එනවා. මේ ඒ වුණාට හරියට ඒ කට්ටිය මෙතන කවුරු පොලිසිය කවුරුත් ඇත්තෙත් නැහැ. දැන් අරහෙන් වාහන එනකොට මෙහෙන් නතර වෙලා එයාලට එන්න ඉඩ දෙනවා. ඒ විදිහට මෙයාලා දැන් අර වාහනේ ආවා. දැන් මේ පැත්තෙන් වාහන එනවා. දැන් මෙතනින් මේ වාහනේ හරවන්න යනවා. ඒ වාහනේ වාහන දෙකක් නෑ. ඒ හින්දා ඒකට යන්න දුන්නා. දැන් මේක කිලෝමීටර් ගාණක් තියෙනවා. අතන අර මේ පොඩි ෆයර් එකක් මොකක් හරි වෙලා මේ ෆයර් ට්‍රක් 3ක් අතර වෙලා තියෙනවා පාර මැද හතරමං හන්දියක. ඒක දැන් මෙතන ඉනම් බලපුවම මීටර් 500ක් විතර ඈතින්. ඒ වුණාට මේ බස් අනම්මන ඔක්කොම යනවා. මේ කට්ටිය මේ එක ඕන් එකක්වත් වදින්නේ නැහැ. මේක දැන් පොලිම තියෙනවා සෑහෙන දුරක්. මම මේ ඉන්නේ දැන් සාල්ස්බර්ග් එයාපෝට් එක ගාව. ඉතින් බසුත් යනවා. ඒ වගේ ඉන්න මිනිස්සුන්ට කලබලයකුත් නැහැ. වාහනත් එනවා. කලබලයක් නැතුව මෙයාලා ඉතින් මේක මැනේජ් කරගන්නවා. ඉතින් එක හෝන් එකක්වත් වදින්න නැහැ. ඇහෙනවනේ වලට කිසිම සද්දයක් බද්දයක් නැහැ. කලබලයක් නැහැ. දැන් ඔන්න අතන වාහනේ ආවා. එයාට යන්න දුන්නා. දැන් මෙතනින් මේක යන්න දෙනවා. එහෙම ලොක් වෙන්නේ නැහැ. අර දැන් අර වාහනේ පස්සට ගත්තා මේකට යන්න. කලබලයක් නැහැ. දඟලන්නේ නැහැ කවුරුත්. හරිම මේ මිනිස්සුන්ගේ හැදියාව ඉතින් මිනිස්සු හැදිලා දින විදිය ඉතින් ඒ කට්ටිය සිස්ටම් එකක් ඇතුලේ හැදිලා දින විදිය පොඩි කාලේ ඉඳලා. ඒ නිසා තමයි මෙහෙම වටපිටාවක් ඉතින් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් එහෙම තමයි. එක වාහනයකින්වත් තව වෙනකන් දැන් මම සෑහෙනලාක් වීඩියෝ කරනවා. ඔයාලට හෝන් එකක් ඇහුණද නිකමටවත්? නිකමටවත් හෝන් එකක් වදින්නේ නැහැ මේකෙන්. මේ මම වීඩියෝ ඔන් කරන්න කලින් මේ කාට් එක පොඩි ළමයෙක් දාගෙන ආවා. ඒක එක වාහනයක අනිත් වාහනය ආපු කෙනා දැක්කේ නැහැ. ඒ නිසා ඒ පාර මැදදී තමයි ඒ ලේඩි ළමයාත් එක්ක කාට් එකේ හිටියේ. එක පාටම හෝන් එකක් වැදුනා යාට. ඒකත් ගැහුවා නෙමෙයි. ඉතින් මේ කිසිම කලබලයක් නැහැ. වාහන ටික හරියට බලාගෙන මෙයාලා තමන්ගේ ගමන යනවා. ඉතින් එහෙම තමයි. මම තමයි එන්නේ. ඉතින් අපි මේ වගේ සිස්ටම් එකක් තමයි ඉතින් තියෙන්න ඕනේ. මිනිසුන්ගේ ඩිසිප්ලින් කියන දේවල්. ඇත්තටම මේ මමත් මේ අද තමයි මෙහෙම දෙයක් දැක්කේ. මෙච්චර මේ ට්‍රැෆික් එකක් ඇතුලේ එක හෝන් එකක්වත් වදින්න නැතුව මෙයාලා මේක මේ දැන් මේ වාහනවල එන අය දන්නේ නැහනේ මේ මොකද්ද සිටුේෂන් එක කියලා. කොහෙන්වත් හෝන් එකක් නිකමටවත් වදින්නේ නැහැ. මේ වාහන දෙයක් හැප්පෙන්න යන යද්දිවත් නිකම් මේ ට්‍රැෆික් එක යනකොට හැප්පෙනවා කියලා හරි හෝන් එකක් ගහන්න බෑ. එහෙමත් මේකේ නෑ. කියන්නේ ඒ විදිහට මෙයාලගේ ඉතින් මේ ලෙවල් එකටවත් ඉතින් හැදෙන්න ඕනේ. ඉතින් ලංකාවේ අපිත් මේ ලෙවල් එකටවත් හැදෙන විදිහට සිස්ටම් එකක් හැදෙන්න ඕනේ. පොඩි කාලේ ඉඳලම අධ්‍යාපනයේත් එක්කම අධ්‍යාපනයේ ඉඳලම මේ හැදෙන්න ඕනේ. පොඩි කාලේ ඉඳන්ම. ඉතින් බලන්න තව වෙනකන් ඒ හෝන් එකක්වත් වැදුන්නේ නැහැ. හැමෝම එහෙම තමයි. මේ ගහේ මල් පෙපිලා තියෙනවා වලට පේන එක. ඉතින් මේ ඔන්න ඕක තමයි තත්ත්වය. හරි එහෙනම් අපි හම්බෙමු ආයෙත්. ඔබ දවසක් ඔයාලා හැමෝටම. ඔන්න ඕකයි තත්ත්වය.
එක වාහනයක්වත් කිසිම වෙලාවක හෝර්නයක් ගහන්නේ නැහැ. බස් එක ආවා. මම යනවා එහෙනම්. ජය වේවා ඔයාලා හැමෝටම.